දන්නවද ආදරය ඒක මහ පුදුම හිතන අකුරු හතරක්. කෙනෙක්ට ආදරය නිකන් අකුරු හතරක් වෙද්දී තවත් කෙනෙක්ට මුළු ජීවිතයම වෙන හැටි හරිම පුදුමයි. මේ ලෝකේ හැම මිනිස්සෙක්ටම එකම පාරක් හරි මට ලැබුණා වගේ ආදරයක් ලැබෙන්න ඕන. මම විඳිනවා වගේ ආදරයක් විඳින්න පුළුවන් වෙන්න ඕන. හුස්ම ගන්න හැම තප්පරයක්ම අපුව පිරෙන, ඇස් වහන හැම තප්පරයේම මැවිලා පේන ඇට, ලේ, මස් වලට පවා කාවදින තරම් ගැඹුරු ආදරයක් මිනිස්සෙක්ට තමන්ගේ ජීවිතේ එකපාරක් හරි දැනෙන්න ඕනේ. එකම පාරක් හරි එහෙම ලැබෙන ආදරයක් මිනිස්සෙක්ට ලැබෙන්න ඕනේ. ජීවත් වෙනවා කියලා දැනෙන්නේ එතකොට. හුස්ම වටනවා කියලා දැනෙන්නේ එතකොට. හරියට මේ මට වගේ. ආදරය කරන්න අයිති වෙන්නම ඕනේද? අයිතියක් නැති කෙනෙක්ට ආදරය කරන්නම බැරිද? කොළ කෑල්ලක කුරුටු ගපු බැදීමක් එක්ක හිර වුණු මිනිස්සුන්ට ආදරය විඳින්න බැරිද? ආදරය කරන්න බැරිද? ලෝකයේම අසම්මතයි කියලා ලේබල් එකක් එළෙව්වට ආදරය කියන්නේ සම්මත අසම්මත කියලා බෙදලා වෙන් කරන්න පුළුවන් දෙයකට නෙමෙයි. ආදරය කියන්නේ Tamanට දැනන තැනක අතර වෙන එකට. ඉතින් මටත් එහෙම කෙනෙක් මුණ ගැහුණා. ජීවිතේ පළවෙනි වතාවට. වෙනස තිබුණේ මට එයාව පරක්කු වෙලා මුණ ගැහුණ එක විතරමයි. ඒ ඇරෙන්න මට මේ දැනෙන විදින හැඟීම ගැන පොඩි අඩුපාඩුවක්වත් මට දැනුනේ නැහැ. ඔයාව මගේ කරගන්න බැරි වුණත් හැමදාම මම ඔයාට ආදරේ. ඔයා මගේ වුණත් වෙන කෙනෙක්ගේ වුණත් මගේ ආදරේ එහෙම්මමයි. කෙනෙක්ව දැක්කහමත් අපේ හිත ආදරෙන් පිරලා යනවනම් එයාව මතක් වුණාමත් මෝන්ට හිනාවක් එනවනම් ඉතින් එහෙම බැදීමකට මොන මනුස්සයද ලෝභ නොවන්නේ? හැමදාමත් නොගැලපෙන බැදීමක් අස්සේ හිර වෙලා හිටපු මට ඒ ආදරේ දැනුනේ මහ මෙරක් වගේ. පමාවේ නිමිතිස්ම නිසාම එක්වන්නටත් නොහැකිව, වින්වන්නටත් නොහැකිව ප්‍රේමය වෙනුවෙන් පමණක්ම වුණා අසම්පූර්ණ කතා ඇති සියලුම ආදරවන්තයන්. අසම්පූර්ණ කතාව අපූර්ව මන්දාරමී. ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා සම්මතයෙන් පිට ප්‍රේමික වෙලිලා මග හැර යන්න